ආයුබෝවන් Art of Cakes channel එකට ඔයගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම මේ කියලා දෙන්නේ ඉතාම පහසුවෙන් පළවෙනියට මුණත් හදන කෙනෙක්ට වරදින්නේ නැතිව ගෙදර තියෙන බටර් අයිසින් එකක් හදාගන්න විදිය. මේකේ ගොඩක් පැණි රසත් අඩුයි. ඉතින් අපි බලමුකෝ මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අයිසින් sugar ග්‍රෑම් 250ක් ගන්නවා. ඊට පස්සේ ඒකට උණු වතුර මිලිලීටර් 60ක්, එහෙම නැත්නම් උණු වතුර මේස හැඳි 4ක් එකතු කරගන්නවා. ඊළඟට වැනිලා තේ හැඳි එකකුත් එකතු කරගන්නවා. ඔයගලන්ට කැමති රසයක් මෙතනදී එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ හොඳින් මේක මිශ්‍ර කරගෙන වහලා පැත්තකින් තියාගන්නවා කූල් වෙන්න. ඉතින් ඒ අතරදී මම කාමර උෂ්ණත්වයේ තියෙන මාගරින් ග්‍රෑම් 500ක් අරගත්තා. ඔයාලට මේකෙදි බටර් පාවිච්චි කරන්නත් පුළුවන්. අපි ඒකේ කහපාට ගතිය අඩු වෙලා ෆ්ලෆි බටර් එකක් ලැබෙනකම් විනාඩි 5ක් පමණ හයි ස්පීඩ් එකේ බීට් කරගන්නවා. ඉතින් බීට් කරන අතරේදී මේක කලවම් කරගන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ කූල් වෙච්ච sugar mixture එක දාලා නැවතත් විනාඩි 8ක් විතර හොඳින් බීට් කරගන්නවා. ඉතින් ඒ බීට් කරන හැම සැරේකදීම මික්ස්චර් එක ඔයගොල්ලෝ කලවම් කරගන්න අමතක කරන්න එපා. දැන් අපේ බටර් අයිසින් එක ඩෙකොරේට් කරන්න ගන්න පුළුවන්. බලන්නකෝ අපිට ඒකේ ලස්සනට නීට් එකට දාර තියෙන විදියට ලස්සනට ඩෙකොරේට් කරන්න පුළුවන් නේද? ඕගොල්ලොත් පළවෙනියට මොනත් බටර් අයිසින් එකක් හදනවා නම් මේ විදියට try කරලා බලන්නකෝ. ඕගොල්ලන්ට පුළුවන් මේ විදියටම ලස්සනට රසට බටර් අයිසින් එකක් හදාගන්න. ඉතින් මගේ වීඩියෝ එක බලුවට ගොඩාක් ස්තුතියි. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ආයුබෝවන්.